වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකේ විදිහට ප්‍රස්තාර ගැන කතා කරන්න ගියා. ඒක ඔයගොල්ලෝ දන්නවා අපේ රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ප්‍රස්තාර ගණන් අනිවාර්යයෙන්ම විභාගයේ ඒ වගේම කෙටි ගණන් ප්‍රශ්න පත්‍රයේ එක ගණනක් වගේ මේ ප්‍රස්තාර ඇසුරෙන් විභාගයට එන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද ප්‍රස්තාරයක් අපි අඳින්නේ. ප්‍රස්තාරය මුලින්ම අඳින්න කලින් මම බිඳුවේ ඉඳන් සිරිසියක් කරගන්න කියලා කියන්නේ. එතකොට ප්‍රස්තාරයක් කොහොමද අඳින්නේ? ප්‍රස්තාරයක් ගත්තම ඔයගොල්ලෝ දන්නවා ප්‍රස්තාරයක අක්ෂර දෙකක් තියෙනවා. මොනවද මේ අක්ෂර දෙක? එකක් x අක්ෂය අනිත් එක y අක්ෂය කියලා කියනවා. මේකට කියනවා x අක්ෂය කියලා. මේකට කියනවා y අක්ෂය කියලා. එතකොට අපේ ප්‍රස්තාරයකට අඳින්න තියෙනවා ප්‍රස්තාර වර්ග කීපයක්. හරි. බලමු මොනවද අපිට අඳින්න තියෙන ප්‍රස්තාර කියලා. පළවෙනි එක තමයි ප්‍රස්තාර කියලා. y සමානයි ධන හෝඩින mx ආකාරයේ ප්‍රස්තාර කතා කරන්න දිනනවා. තව y සමානයි ධන හෝඩින mx ධන c ආකාරය. ධන හෝඩින c ආකාරයේ ප්‍රස්තාරය කතා කරන්න දිනනවා. තව තියෙනවා y සමානයි ax වර්ගය ධන හෝඩින ax වර්ගය. තව තියෙනවා y සමානයි ධන හෝඩින ax වර්ගය ධන හෝඩින b ආකාරයේ ප්‍රස්තාර ගැන කතා කරන්න තියෙනවා. තව y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාරයේ ප්‍රස්තාර ගැන කතා කරන්න තියෙනවා. මේ වගේ ප්‍රස්තාර කීපයක් විතරයි අපිට 10 සහ 11 වසරවලදී කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට මේකේ අපි මුලින්ම කතා කරන ප්‍රස්තාර තියෙන්නේ මේකනේ. මේකේ තියෙන ප්‍රස්තාර වර්ග දෙක. මොනවද? y සමානයි ධන mx ආකාර ප්‍රස්තාර නැත්නම් y සමානයි ඍණ mx ආකාර ප්‍රස්තාර. මේකේ තියෙනවා y සමානයි ධන mx ධන c ආකාර ප්‍රස්තාර නැත්නම් y සමානයි ඍණ mx ධන c ආකාර ප්‍රස්තාර නැත්නම් y සමානයි ධන mx ඍණ c ආකාර ප්‍රස්තාර නැත්නම් y සමානයි ඍණ mx ඍණ c ආකාර ප්‍රස්තාර. මේක තමයි මේ යටතේ කතා කරන්නේ ප්‍රස්තාර ටික. දැන් මේ යටතේ කතා කරන්නේ y සමානයි ඍණ ධන ax වර්ගය නැත්නම් y සමානයි ඍණ ax වර්ගය කියන ප්‍රස්තාර දෙක. දැන් මේ යටතේ ගත්තම කතා කරන්නේ y සමානයි ධන ax වර්ගය ධන b ආකාර ප්‍රස්තාර y සමානයි ඍණ ax වර්ගය ඍණ b ආකාර ප්‍රස්තාර y සමානයි ධන ax වර්ගය ඍණ b ආකාර ප්‍රස්තාර සහ y සමානයි ඍණ ax වර්ගය ඍණ b ආකාර ප්‍රස්තාර ධන b ආකාර ප්‍රස්තාර. මේක තමයි මේ යටතේ කතා කරන්නේ ප්‍රස්තාර ටික. හරි. y සමානයි ax වර්ගය ධන bx ධන c ආකාර ප්‍රස්තාර තමයි ආයෙ කතා කරන්නේ. හරි. එතකොට මේ මුලින්ම කතා කරන්න තියෙන y සමානයි mx ආකාර ප්‍රස්තාර තියෙනවා. මෙන්න මේ y සමානයි mx ආකාර ප්‍රස්තාර ගන්නවා. ඒවා අපි 9 8 දවස්වලදී කතා කරලා තියෙනවා. 10 11 පොඩ්ඩක් කතා කරනවා. මොකද මෙන්න මේ කෑල්ල අපිට හැදෙන කෙටි ගණන් 25 එක ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙන්න මේ y සමාන mx ආකාර ප්‍රස්තාර වලට අපි කියනවා සරල රේඛීය ප්‍රස්තාර කියලා. සරල රේඛීය ප්‍රස්තාර. එතකොට මෙතන තියෙන y සමානයි ax වර්ගය, y සමානයි x වර්ගය ධන b, y සමානයි x වර්ගය ධන bx ධන c. මේ කියන ප්‍රස්තාර වක්‍ර ප්‍රස්තාර වෙනවා. ඒක තමයි. එමවලක හරි දැක්කොත් යම් කිසි තැනක x වර්ගය y සමානයි x වර්ගය. ඒකට ඒක වර්ග මේ වක්‍ර ප්‍රස්තාරයක් වෙනවා. මේකෙත් x වර්ගයක් තියෙනවා. මේකෙත් x වර්ගයක් තියෙනවා. මේකෙත් x වර්ගයක් තියෙනවා. නම කොහේ හරි තැනක x වර්ගයක් දැක්කොත් ඒතර මේක විභාගෙ දෙන්න පුළුවන් මේ වගේ. a ධන x වරක් a ධන x මොන වගේ දෙන්නත් පුළුවන් විභාගෙට. ඒතර මේක ගත්තත් මෙතන තියෙන්නේ මොකක්ද? මේක සතුටුළු කරපුවාම x වර්ගයක් කියනවා නේද? කොහේ හරි තැනකින් වාට x වර්ගයක් දකින්න තියෙනවා නම් යම් කිසි ප්‍රස්තාරයක සූත්‍රයක එයා මොන ප්‍රස්තාරයක්ද? වක්‍ර ප්‍රස්තාරයක් කියලා අපි කියනවා.
හරි. එහෙනම් මේ ටික සරල රේඛීය ප්‍රස්ථාර මෙලගේ x වර්ග නැහැ. x වර්ග කොහෙවත් x වර්ගයක් නැත්නම් ඒගොල්ලෝ සරල රේඛීය ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාරය කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ රේඛාවක් තියෙන ප්‍රස්ථාර. හරිද? වක්‍ර ප්‍රස්ථාරයක් කියන්නේ මොකද්ද? මේ වගේ වක්‍ර වෙලා යන ප්‍රස්ථාරය. මේ පැත්තට වක්‍ර වෙන්න පුළුවන්. මේ පැත්තට වක්‍ර වෙන්න පුළුවන්. මේ පැත්තට වෙන්න පුළුවන්. මේ පැත්තට වෙන්න පුළුවන්. ඒක වක්‍රයක් විදිහට හැදෙන ප්‍රස්ථාර වලට කියනවා වක්‍ර ප්‍රස්ථාරය කියලා. වක්‍ර ප්‍රස්ථාර තමයි මේවා ටික. සරල රේඛීය ප්‍රස්ථාර තමයි මේවා ටික. හරිද? අපිට 10 වසරෙන් කතා කරන්න තියෙන්නේ y සමාන ax වර්ගය ධන x වර්ගය ධන හොරින x වර්ගය ප්‍රස්ථාරයි y සමාන ධන හොරින x වර්ගය ධන b ප්‍රස්ථාරය කියන එක කතා කරන්න තියෙන්නේ 10 වසරේ සහ y සමාන ax වර්ගය ධන bx ධන c කියන ප්‍රස්ථාරය කතා කරන්න තියෙන්නේ 11 වසරේ වෙනවා. හරි. 11 වසරේ මේක කතා කරන්න ඕනේ 11 වසරේ මේක කතා කරන්න ඕනේ. මේ තමයි ප්‍රස්ථාර වල අර්ථ දෙක කියන කොටස. ඊළඟට අපි බලාගෙන යන එකින් එක කොහොමද අපි ප්‍රස්ථාරයක් ගොඩනගන්නේ කොහොමද කණ්ඩායමක් ලියාගන්නේ සහ කොහොමද ප්‍රස්ථාරය අඳගෙන අගය වූ දාගෙන ඒ ප්‍රස්ථාරයට අදාළ උත්තර දෙන්න කොහොමද කියලා බලන්න.